ඒ වගේ ඉතින් අපි වගේ ට්‍රේනින් එකට එන අයට මේ වගේ කියන්නේ සෙල් කරන විදිහ, කස්ටමර්ස්ලත් එක්ක වැඩ කරන විදිහ, කතා කරන විදිහ ඒ දේවල් කියලා දුන්නට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපි හැමදාම 8:00ට ඇවිල්ලා 9 වෙනකන් එක දැන වැඩ කරන්නේ. එතකොට දැන් සතිය හැමදාම එහෙම නෙවෙන්නේ. එතකොට මේ වගේ කියන්නේ එක දවසක හරි මේ වගේ ලොකු එනර්ජි එකක් හිතට ගෙනල්ලා දෙන එක ලොකු සතුටක්. ඒ කියන්නේ අපි හැමෝම ඉන්නේ වැඩ කරන පීඩනෙන්නේ. එතකොට මේ වගේ එක දවසක් හරි අපි චුට්ටක් හැමෝම එකතු වෙලා කතා බහ කරලා මොකද අපි ඉන්න එක එක ෆ්ලෝ වල ඉන්න හින්දා අපිට සමහරවිට හැමෝම මේ වගේ එකට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දැනකදී එක උනත් කට්ටිය එකට හම්බෙලා කතා බහ කරලා සතුටු වෙලා මේ වගේ ඩාන්ස් කරලා විනෝදයෙන් ඉන්න අවස්ථාව හදලා දුන්නට අපේ සර්ටත් ගොඩක් ස්තුතියි. ඉතින් මම හිතනවා මම වගේ අලුතෙන් ආපු හැමෝම මේකෙන් හොඳ ගොඩක් දේවල් හිතට ගන්න ඇති කියලා. මොකද අපි දන්නේ නැති දේවල් තිබ්බා, මම දන්නේ නැති දේවල් තිබ්බා. ඒ දේවල් ඉගෙන ගත්තා. ඉතින් සර්ට මේ වගේ වැඩ කටයුතු තව කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා. මුලින්ම සර්ට ස්තුති කරන්න ඕනේ දෙන්න අපිට මේ දෙයක් කරාට. ඒ වගේම සහභාගීත්වය ගොඩක් මුලින්ම කියන්න ඕනේ මම මේකට සහභාගී වෙන තුන්වෙනි පාර. දැනට කියන්නේ සේල් කරපු විදිහත් එක්ක මිලඩි හොඳට සේල් කරන්න පුළුවන් කියලා හිතුණා මට මේ බැලුවට පස්සේ. දැන් සීසන් එකක් එන්නේ ඉස්සරහට. ඒ සීසන් එකේදී අපි ඉක්මනින් වැඩ කටයුතු කරන්න ඕනේ. කස්ටමර් ගොඩක් බලන්න තියෙනවා. ඒ කට්ටියට පුළුවන් තරම් පුරම සහයෝගය දෙන්න ඕනේ. එතකොට අපේ සේල්ස් එක වැඩි වෙනවා. ඒ වගේම ටාගට් තියලා තියෙනවා. අචීව් කරන්න පුළුවන්. එතකොට එඩිට් කරගන්න ලොකු හයියක් වෙනවා මේක. ලොකු මොටිවේෂන් එකක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේක හදලා දුන්නා HR ගේට සෙටප් බොග් ස්තුතියි වෙනවා නේ. Thank you.